නම් මෙයා තුලින් ධාරාව යන්නේ නැහැ කියලා. එතන මම හිතනවා මේම. මම හිතනවා මේකේ ධාරාව යන්නේ නැහැ කියලා. මේකේ ධාරාව යන්නේ නැහැ කියලා අරගත්තොත් මේ අනුපාතයෙන් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එතනින් තමයි පටන් ගන්න. හරි මේ බලන්න. මම හිතනවා මැද R එක කරා ධාරාව යන්නේ නැහැ කියලා. R තුලින් ධාරාව නොගලන්නේ යයි සලකමු. හරි. R තුලින් ධාරාව යන්නේ නැහැ කියන්නේ අපි දන්නවා පරිපථයක ලක්ෂ දෙකක් අතර හරි ප්‍රතිරෝධයක් කරා ධාරාව යන්න නම් විභව වෙනසක් තියෙන්න ඕනනේ. විභව අන්තරයක් නැතුව ධාරාවක් යන්නේ නැහැනේ. V = IR අණුව හරි V = IR අණුව V බිඳුව නම් I කීයක් වෙනවද? V බිඳුව නම් I බිඳුවක් වෙන්න බෑ නේද? එහෙනම් මෙතන මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ නැහැ කියන්නේ B සහ C අතර විභව වෙනසක් නැහැ. විභව වෙනසක් නැහැ කියලා කියන්නේ විභවය සමානයි කියන එක. B වල විභවයයි C වල විභවයයි සමානයි කියන එක. එවිට VB සමානයි VC වේ. හරි. දැන් බලන්න මෙන්න මෙහෙම. B වලයි C වලයි විභව සමානයි. A කියලා කියන්නේ R1ටයි R3ටයි දෙන්නටම පොදු ලක්ෂය. R1 ගේ මෙතන විභවයයි RB3 ගේ මෙතන විභවයයි එකම විභවයෙන් තියෙන්නේ. මෙතනයි විභව සමාන නම් R1 හරහා විභව අන්තරයයි R3 හරහා විභව අන්තරයයි මොකද වෙන්නේ? සමානයි. VAB විභව අන්තරයයි AC විභව අන්තරයයි සමාන වෙන්න ඕන. B සහ C වල විභව සමාන නිසා සහ A පොදු ලක්ෂය දෙන්නටම. එබැවින් VAB සමානයි VAC. VAB සමානයි VAC. හරි. මම හිතනවා මෙතනින් I1 ධාරාවක් යනවා කියලා. මෙහෙම. ඒ I1 ධාරාව මෙතෙන්ට ආවට පස්සේ B ලක්ෂයට මෙන්න මේ මැද ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ නැත්නම් මේ I1 ධාරාව කෙලින්ම මේ පැත්තට බහලා යන්න එපේ. මේ I1 ධාරාවෙන් මෙහෙට ගියොත් මෙහි යන ප්‍රමාණය අඩු වෙනවා. දැන් මෙහෙට යන්නේ නැහැ කියලා ගත්තාම මේ I1 සම්පූර්ණයෙන් මෙහෙට බහලා යන්න ඕන. එහෙම නේද? ඒ වගේම තමයි මේ කියන ධාරාව I2 නම් මෙතෙන්ට ආවම මේ අග්‍රේ ධාරාව එන්නේ හෝ යන්නේ නැත්නම් මේ ධාරාව I2 කෙලින්ම මෙහෙට යන්නේ. VAB ලියන්න පුළුවන් I1 R1 කියලා. VAC ලියන්න පුළුවන් I2 R3 කියලා. එක. ඒ වගේ මේ පැත්තෙන් R4 සහ R2 වල මෙන්න මේ ලක්ෂය D ලක්ෂය දෙන්නටම පොදුයි මේ දෙන්නට. B වලයි C වලයි විභව සමානයි. ඒ නිසා CD විභවාන්තරයයි BD විභවාන්තරයයි සමානයි. එලෙසම VBD සමානයි VCD. VBD ලියන්න පුළුවන් I1 R2. VCD ලියන්න පුළුවන් I2 R4. දෙක. එකයි දෙකයි බෙදෙනවා. I1 R1 I1 R2 I2 R3 I2 R4 I1 කැපෙනවා. R1 බෙදීම R2 R3 බෙදීම R4 ට සමානයි. තේරුණාද? ඒක එතෙන්ට ගන්න පුළුවන් උනේ මෙන්න මේ I1 ධාරාවෙන් මෙහෙට යන්නේ නැහැ ධාරාව කියලා අරගෙන I1 මෙහෙට බස්සපු නිසා. හරිද? මේ I2 ධාරාවෙන් මෙහෙට යන්නේ නැහැ කියලා අරගෙන I2 මෙහෙට බහැපු නිසා. නැත්නම් කොටින්ම කියනවා නම් මෙන්න මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ නැති නිසා තමයි අපිට මේ සම්බන්ධතාව ගන්න පුළුවන් උනේ. හරි? එතන බෙදුවාම කැපිලා ගියාම R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4. පැහැදිලිද? එහෙනම් ඔය අනුපාතය සමාන නම් මේකේ ධාරාව යන්නේ නැහැ. මේකේ ධාරාව යන්නේ නැත්නම් ඔය අනුපාතය සමානයි අනිත් පැත්තට කියනවා. ඔන්න ඔප්පු කරා. හරිද? ඊට අපිට කිව්වොත් එහෙම ඔප්පුවල පෙන්නන්න කියලා ඔයගොල්ලෝ මේ රූපය ඇඳලා මේ හැඩේ දැන් මේ කිරිබත් කැලලක ඔය හැඩෙන් තියෙන්නේ. කිරිබත් කැලලක වෙන්න ඕනේ